අද අපි හදන්න යන නිල් කටවළු අයිස් කියුබ්. මේකට මම වේලපු නිල් කටවළු මල් අරන් තියනවා. ඒ වගේම වේලපු නැති නිල් කටවළු මලුත් අරන් තියනවා. වේලපු නැති මල් 4ක්, වේලපු මල් 15ක් විතර මේකට අරන් තියනවා. මේක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් අයිස් කියුබ් එකක්. ඒ වගේම මේකට නට ලුණු වතුරුත් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම අපි වේලපු නැති මල් වලින් අයිස් කියුබ් හදන්නේ කොහොමද කියලා බලාගමු. නට ලුණු වතුරට මේ මල් ටික දාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙහෙම හැන්දකින් තද කරන්න ඕන. විනාඩි 2ක් 3ක් යද්දි මෙන්න මේ පාටට ලා පාටට නිල් පාට වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. විනාඩි 10ක් විතර යද්දි මේක හොඳටම නිල් පාටටපත් වෙනවා. ඊට පස්සේ අපි විනාඩි 10කින් පස්සේ දාපු මල් ටික අයින් කරලා මේක අයිස් ට්‍රේ එකට දාගන්න ඕන. අයිස් ට්‍රේ එකට දාගත්තී පරිස්සමෙන් දාගන්න ඕන, හැලෙන්න පුළුවන්. මේ තියෙන්නේ වේලපු නැති මල් වලින් හදපු නිල් කටවළු විශේෂක. සමානව ගානට මෙන්න මෙහෙම හදා ගන්න ඕන. ඊට පස්සේ අපි වේලපු මල් වලින් හදන්නේ කොහොමද කියලා බලමු. වේලපු නිල් කටවළු මල් 15ක් විතර මේකට අරන් තිනවා. උණු වතුර ටිකට මේ නිල් කටවළු මල් ටික දාගන්න. ඉස්සෙල්ලා වගේම හරිම පහසුවෙන් මේක හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා වගේ විනාඩි 10ක් අතලට නම් මේකෙන් හදා ගන්න බෑ. මේකට විනාඩි 15ක්වත් අඩුම තරමින් යනවා. විනාඩි 5කට පස්සේ තමයි මෙන්න මෙහෙම ලා නිල් පාටට හැල්ලා තියෙනවා මේ වතුර එක. මේකෙදි හොඳට නට ලුණු වතුර යොදා ගන්නත් ඕන. විනාඩි 15කට පස්සේ මෙන්න මෙහෙම හොඳට මේ නිල් කටවළු වතුර එක හොඳටම තද නිල් පාට වෙලා තියෙනවා. දැන් අපි මේ මල් ටික අයින් කරලා අයිස් ට්‍රේ එකට දාගමු. මේ නිල් කටවළු අයිස් කියුබ් එක, මේ අයිස් කියුබ් එක උදේට රෑට පාවිච්චි කරලා සතියක් පාවිච්චි කරලා මූණේ තියෙන කුරුල්ල අලු කරගන්න පුළුවන්. හරිම පහසු ස්වභාවික සත්කාරයක් විදිහට මේක හඳුන්වලා දෙන්නත් පුළුවන්. දැන් වේලපු නිල් කටවළු වලින් හදාගත්ත වතුර එකත් මෙහෙම අයිස් ට්‍රේ එකට දාලා ෆ්‍රීසර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ පාවිච්චි කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම හදාගන්නවා.